සුබ දවසක් වේලා. ඉතින් මම අද ගෙන්නන්නේ මගේ YouTube channel එකට, Facebook page එකට, TikTok account එකට කොහොමද වීඩියෝ size ගන්න කියලා. ඉතින් ඔයා YouTube channel කරන කෙනෙක් නම් දන්නවා සාමාන්‍ය වීඩියෝ එකට 16:9 size එකේ තියෙන වැදගත්කම. ඉතින් මම අද ගෙන්නන්නේ කොහොමද ඒ වගේ වීඩියෝ size හදාගන්න විදිහ ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා. මගේ channel එක subscribe කරන්න subscribe කරන්න. ඉතින් වීඩියෝ like එකක් දාන්න. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් අපිට මේ වැඩේ ඕනම වීඩියෝ එඩිටර් ඇප් එකකින් කරන්න පුළුවන්. ඉතින් මම මේ වැඩේ කරන්නේ CapCut කියන ඇප් එකෙන්. ඉතින් මම පෙන්නන්න මෙන්න මේ CapCut කියන ඇප් එකෙන් තමයි ඉතින් මම මේ අද 16:9 size එක අරගෙන පෙන්නන්නේ YouTube විතරක් නෙවෙයි Facebook එහෙම ගන්න පුළුවන් size. හරි ඉතින් මේ ඉතින් මම CapCut ඇප් එක ඔයාලට පේනවා. ඉතින් මම මේක download කරගෙන තියෙන නිසා මම දැන් මෙතනින් open දෙනවා. ඊට පස්සේ CapCut ඇප් එක මේ විදිහට open වෙනවා. ඉතින් මේක හොඳ වීඩියෝ එඩිටර් ඇප් එකක්. ඔයාට අවශ්‍ය කරන වීඩියෝ එහෙම හොඳට මේකෙන් එඩිට් කරන්න පුළුවන්. හරි අපි බලමු CapCut ඇප් එක open වුණාම. හරි ඉතින් CapCut ඇප් එක open වුණා. මෙන්න මේ විදිහට new project කියලා තියෙනවා. new project කියන එකට යන්න. එතනින් ගියාම කෙලින්ම යන්න අපේ ගැලරියට. එතනින් ඔයාට ෆොටෝ නැත්තම් ඒ කියන්නේ වීඩියෝ වගේ ඒවා එඩිට් කරන්න පුළුවන්. ඉතින් ෆොටෝ නිකන් වීඩියෝ වගේ අරගෙන හරි අපි බලමු කොහොමද කරන්න කියලා. ඔයා new project කියන එකට යන්න. එතෙන් ගියාම ඔයා ගැලරියට යන්න. ගැලරියට ගියාම ඔයාට අවශ්‍ය කරන වීඩියෝ එක උඩ එකපාරක් ඔබලා පල්ලෙහා තියෙන ඇඩ් කියලා බටන් එකක් ගන්න. ඇඩ් කියන බටන් එක උඩ එකපාරක් ඔබන්න. ඉතින් මම මට අවශ්‍ය කරන වීඩියෝ එක උඩ එකපාරක් ඔබලා වෙන විදිහට ඇඩ් කියන බටන් එක දෙනවා. ඊට පස්සේ මේ විදිහට මේ වීඩියෝ එක ඇඩ් වෙනවා. හරි ඉතින් අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මේ වගේ ටිකක් ලෝඩ් වෙයි. හරි දැන් ඔයාට පේනවා දැන් මේ විදිහට ආවා. හරි ඉතින් මේ විදිහට ආවම ඉතුරු ටිකක් දැන් මේ විදිහට මේ හරි ඔන්න වීඩියෝ එකක් දැන් ආවා. ඉතින් පල්ලෙහා ඔයාට පේන්න තියෙන aspect ratio කියලා එක තමයි. ඒකෙන් තමයි අපි 16:9 size එක ගන්න. ඉන්න මම පෙන්නන්න මේකේ නිකම් edit කරන මේව ටික ආවම හරි ඉතින් ඔයාට පේනවා දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා මෙන්න පල්ලෙහා දීරුවේ ඒ කියන්නේ පෙරලගෙන යන්න එහාටම ගියාම ඔයාට බලාගන්න පුළුවන් aspect ratio කියලා දන්නේ. aspect ratio කෙනෙකුට එකපාරක් ඔබන්න. ඔබලා මේ තියෙන size ටික එතනින් ඔයා මෙන්න මේ 16:9 YouTube size එක. ඉතින් මට ඕනේ YouTube channel එක නිසා මම මේ 16:9 YouTube size එක උඩ එකපාරක් ඔබලා මෙන්න මෙතනින් මේ හරිය දෙනවා. ඉතින් ඔයාට පේන ඊට පස්සේ වීඩියෝ එක ඉතින් 16:9 size එකට ආවා. ඉතින් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ඕන එඩිට් කරන්න එහෙම පුළුවන්. මම size එක අරගෙන තියෙන. ඉතින් මම මේක එඩිට් කරන්නේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එකක් කරන්න ඕන නිසා තමයි මම මෙහෙම ගත්තේ. හරි ඉතින් මම දැන් මෙතන හොඳයි කියලා හිතේ මම export කියන බටන් එක උඩ එකපාරක් ඔබනවා. ඒක සේව් කරගන්න ඕන නිසා උඩ තියෙන export බටන් එක සාමාන්‍ය export බටන් එක ඉබුවම ඇඩ් වෙනවා. ඉතින් මගේ ඇඩ් එකක් ආවේ නැහැ. ඉතින් මේ විදියට ඉතින් අපේ ඒ කියන්නේ වීඩියෝ එක සේව් වෙනවා ගැලරියට. අපි බලමු. ඉතින් මේ විදියට ඉතින් සේව් වුණේ මේක ඉතින් 100ටම යන්න ඕනේ. හරි අපි බලමු සේව් වුණාම අපිට උඩින් done දෙන්න තියෙනවා. හරි ඉතින් මේ විදිහට සේව් වුණා. මෙන්න මෙතන උඩින් මේ done කියන බටන් එක තමයි done කියන බටන් එක දෙන්න. ඊට පස්සේ මේක අපේ ගැලරියට සේව් වෙනවා. ඉතින් ඔන්න තමයි අපි වීඩියෝ එකක වීඩියෝ size ගන්න විදිය ගැන ඕක තමයි ඉතින් අද වීඩියෝ එකේ ඉතින් පොඩි මතක් කිරීම තමයි. මම channel එක subscribe කරලා ඉතින් වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක හම්බෙමු. ඉතින් ඔබ සැමට සුබ දවසක් වේවා.